ආයිබෝන් අපි අද ව්‍යාපාර අධ්‍යයනයේ විභාග අපේක්ෂකයන්ගේ දුර්වලතාවල දුර්වලතා දැන් අපි 8ක් අවසන් කළා ඉන්නේ මේ 9 වෙනි දුර්වලතාවයට යන්නේ. 9 වෙනි දුර්වලතාවයේදී කතා කරන්නේ මතකයිනේ නේද? 9 වෙනි දුර්වලතාවයේදී කතා කරන්නේ අර පිළිතුරු සනාථ කිරීමට අවශ්‍ය දත්ත ඉදිරිපත් නොකිරීම. දැන් අපි කොහොමද ඒක හඳුනගන්නේ? දැන් අපිට සමහර පිළිතුරු සනාථ කරන්න දත්ත එහෙම නොවුනොත් ඇත්තටම අපි ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. විශේෂයෙන් ඇඩ්වාන්ස් ලෙවල් වෙන්නේ නැහැ නේ. දැන් අපිට දත්ත ඉච්චර අර මේ කෝන් වල හරි වෙන විශේෂක වගේ අපිට ලොකුවට දත්ත මතක තියාගන්න නෑනේ. අපිට එක තැනක් තියෙනවා දත්ත මතක තියාගන්න දල දේශීය නිෂ්පාදිතය ගැන. ඊළඟට ওই කුඩා පරිමාණ ව්‍යාපාරවල වැදගත්කම ගැන ඉගෙන ගන්නකොට පොඩ්ඩක් මතක තියාගන්න තියෙනවා. ඊළඟට වෙළඳාමේදී නේද විශේෂයෙන්ම විදේශ වෙළඳාමට අදාළව අපිට දත්ත ටිකක් වැදගත් වෙනවා. ඊළඟට අපිට වැදගත් වෙනවා මොකේදීද තොරතුරු මෙහෙයුම් කළමනාකරණයද මෙහෙයුම් කළමනාකරණ අදාළව ඔය අපි සමච්ඡේදන ලක්ෂ්‍ය හිම ගණනය කරන වෙලාවක ආර්ථික ගැනුම් ප්‍රමාණය ගණනය කරන වෙලාවක ඔය මොන හරි දත්තයක් ඉදිරිපත් කරන්න වෙනවා. ඊට අමතරව අපිට සිද්ධ වෙනවා මූල්‍ය කළමනාකරණයේදී විශේෂයෙන්ම කොටස් වෙළඳපළ ගැන කතා කරද්දී සමහර දත්ත ඉදිරිපත් කරන්න වෙනවා. අනුපාත ගැන මොන හරි විග්‍රහයක් කරද්දී දත්ත ඉදිරිපත් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපිට සාමාන්‍යයෙන් මේ දත්ත අවශ්‍ය වෙන වෙලාවල් වෙන්නේ. මෙහියුම් කළමනාකරණයට තියෙනවා මූල්‍ය කළමනාකරණෙ පොඩ්ඩක් තියෙනවා. ඔහොම. දැන් සමහරලාට දැන් අපි හිතමු අලෙවිකරණයේදී අලෙවි මිශ්‍රය ගැන කතා කරනකොට ඒකේ දිග පළල ගැඹුර ගැන එහෙම කතා කරනකොට සමහරලාට භාවිතා කරන්න වෙනවා නේද ඔය මේ දත්ත ටික. එතකොට මේ දත්ත භාවිතා නොකරන එක ඇත්තටම ළමයින්ට දත්ත මතක ඇති ලියන්නේ. සමහරට මතක නැති නිසා ලියන්නේ නැද්ද දන්නේ නැහැ. ඒකට මම සරල උදාහරණයක් ගන්නම්. ළමයි මෙන්න මේක ගැන හරිම නොසලකිලිමත් ඕන අපි හිතමු ශ්‍රී ලංකා ආර්ථිකයට කුඩා ව්‍යාපාරවල වැදගත්කම. කුඩා ව්‍යාපාරවල වැදගත්කම දැන් ඔළුවට ගන්නකො. කුඩා ව්‍යාපාරවල වැදගත්කම. දැන් ඔළුවට ගන්න හිතන්න. කොහොමද අපි මේක පැහැදිලි කරන්න කියලා? ඇත්තටම අපි කියනවා මේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් මේකෙන් බිහි වෙනවා. ඇයි මේවා ශ්‍රම සූක්ෂමව ක්‍රියාත්මක වීම නිසා වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහි වෙනවා. අපිට කියන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර වලින් කිව්වම දැනෙන්නේ නැද්ද? ඔළුවට ඕන මිනිහෙකුට ඕන කෙනෙකුට දෙනවා 42%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රම බලකායෙන් නියෝජනය වෙන්නේ මේ ප්‍රමාණි මේකට ඒක දැන් 45 දක්වා විතර ඇවිල්ලා තියෙනවා මම මතකයි 45 දක්වා වගේ. එතකොට ඊළඟට ශ්‍රම බලකාය මට ඒක හරියටම කියන්න පුළුවන්. ඒක හරියට කියන්න ඕන දත්තයක් නේ. දැන් වගේ කිව්වට බෑනේ නේ. ශ්‍රම බලකාය ගත්තාම 45ක් දැන් වෙලා තියෙනවා. දැන් 45කට ඇවිල්ලා තියෙන්නේ මේ දායකත්වය 45කට වැඩි හොඳට මතක තියාගන්න. ඊළඟට දන්නවද මේ මොකද්ද? අපේ ලංකාවේ ශ්‍රම බලකායෙන් 45%කට වැඩි ප්‍රමාණයක් කුඩා පරිමාණ ව්‍යාපාර වලින් නියෝජනය වෙන්නේ. හරිද? දත්ත ඉදිරිපත් කරද්දී. ඊළඟට තව එකක් හිතන්න. මොකද්ද? ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් 52%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර වලින්. එතකොට දල දේශීය නිෂ්පාදිතය 100ක් වෙනකොට ඒකෙන් බහුතරයකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර වලින්. ඒකේ නෙවෙයි ලස්සනම වැඩි. ලංකාවේ සක්‍රීය ව්‍යවසායකයෝ ගත්තාම පොදුවේ ව්‍යාපාරිකයෝ කියමු. සක්‍රීය ව්‍යාපාරිකයන්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින්. කොහොමද වැඩි? ශ්‍රී ලංකා ආර්ථිකයේ කුඩා පරිමාණ ව්‍යාපාර නැත්නම් සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දායකත්වය පැහැදිලි කරන්න කිව්වම සාකච්ඡා කරන්න කිව්වම කාට හරි පුළුවන් නම් පුතේ මේ දත්ත ටික මේ ප්‍රශ්නෙට අදාළව ඉදිරිපත් කරන්න. බලන්න නිකම්ම කුඩා පරිමාණ ව්‍යාපාර වැදගත්කම තහවුරු වෙන්නේ නැද්ද කියලා. තහවුරු වෙනවා. දැන් මේ උත්තර පත්‍ර බලන්නේ කවුද? රජයේ ගුරුවරු. රජයේ පාසල්වල ගුරුවරු. නේද? මේක ටියුෂන් ගුරුවරු යන්නේ
මේක රජයේ පාසල් ගුරු. රජයේ පාසලක ඉගැන්වුවට බෑ. ඒ ගුරුවරයාට උත්තරපත්‍ර බලන්න ඉස්සෙල්ලා අවුරුදු 3ක් ඒ විෂය ඉගැන්වීමේ පළපුරුද්ද තියෙන්න ඕනේ. ඒ වගේම මේ උගන්වන විෂයට අදාළව උපාධියක් තියෙන්න ඕනේ. ඒකට අවශ්‍ය අධ්‍යාපන සුසුකම් තියෙන්න ඕනේ. ඒ අවුරුදු 3ක් උගන්වලා තියෙන උපාධියක් තියෙන ඒ විෂයට අදාළ උපාධියක් තියෙන අයට විතරයි උත්තරපත්‍ර සමීක්ෂණයට යන්න පුළුවන්. ඒතොර ඒ අය ඒ උත්තරපත්‍ර බලන්නේ. එතකොට ඒ අයට මේ පොඩි නිකන් උත්තර ලියලා කුඩා පරිමාණ ව්‍යාපාර හරි වැදගත් ලංකාව පොඩි රටක්. ලංකාව මාර ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒ ප්‍රශ්න වලින් ගොඩ යන්න නම් ඉතින් ඇත්තන කුඩා ව්‍යාපාර තියෙන්න ඕනේ. මිනිස්සුත් පොඩි මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සු එහෙම කතන්දර කියන්නේ නැහැ නේ. ඒවා ඒතකොට න්‍යායත් නැහැ. පාරිභාෂිත පදත් නැහැ. විශේෂයෙන්ම දත්තනේ. සංඛ්‍යා දත්තනේ. අපිට නිශ්චිතව යම් කිසි දෙයක් නිශ්චිතව සනාථ කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? සංඛ්‍යා දත්තත් එක්ක කියන එකනේ. අපි හිතමු දැන් තමන් යම් වෙලා තැනකට ආවා යම් වෙලාවක. දැන් ගොඩාක් පරක් වෙලා අනික් කට එනකොට. එතකොට ඔය කට කියන මම කලින් ආවේ ඈ. ඒතර අර කට කියන ඉතින් අපි ටිකයිනේ පරක් වුණේ. නෑ. මම උදේ 9ට ආවා. ඔය කට දැන් 12ට ආවේ. බලන්නකෝ. දත් එක තියෙන වටිනාකම දැක්කද? මම 9ට ආවේ. මං කලින් ආවා. ඔය කට දැන් ආවේ. පරාසය තේරෙන්නේ නැහැ නේ. නමුත් දැන් කියනවා මම උදේ 9ට ආවා. ඔය කට්ටිය එනවා කිව්වේ 9ට මම 9ට ආවා. හැබැයි දැන් ඔය කට්ටිය 12ට ආවා කියනකොටම රත් වෙන්නේ නැද්ද අහගෙන ඉන්න මිනිස්සුන්ට යකෝ අපි මෙච්චර පරක් වුණේ කියලා. ඒක තමයි දත්ත ඕනේ කියන්නේ. ප්‍රශ්නයකට උත්තරයක් දෙද්දි දැනෙන්න නම් නේද? ඔකට කියන විදිහ නම් බොක්කටම දැනෙන්න කියලා කියන්නේ. ඒක ඇඟට දැනෙන්න නම් හිතට දැනෙන්න නම් මේ අංකත් එක්ක තමයි මේ විග්‍රහය යන්න ඕනේ. ඒත් හරි ලස්සනයි උත්තරය ලියනකොට. ඕනේ එකදී දලදේශීය නිෂ්පාදිත ආංශික සංවිධිය දැන් අපේ රට කුසිකාර්මික රටක්. ඒ වෙනකොට මේක කුසිකාර්මික රටක් වුණාට ඇත්තටම ආර්ථික වශයෙන් වෙන දායකත්වය හරිම අඩුයිනේ අපි දන්නවනේ නේ. මේක පිළිගන්නේ කට්ටිය. මේක කට්ටිය හිතන්නේ 10%යි ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ කෘෂිකර්මාන්තයෙන් දායක වෙන්නේ කියහම හොල්ම වෙනවා කට්ටිය නෑ කියලා. නෑ නෙවෙයි ඕක කියලා දත්තෙත් එක්ක කියන්න ඕනේ. එතකොට තමයි මිනිසුන්ට මේක පිළිගැනීමේ හැකියාව තියෙන්නේ නේද? එතකොට ඉතින් මේක ඒ වගේමයි දැන් අපේ රටේ අපනයන ගත්තාම හිතන්නකෝ ලංකාවේ අපනයන වට ගත්තාම ඕන කෙනෙක් හිතන්නේ කෘෂිකාර්මික අපනයන එකේ ඇති කියලා. නමුත් ලංකාව කෘෂිකාර්මික රටක් වුණාට අපනයන වල එකේ ඉන්නේ මොනවද? කාර්මික අපනයන. ඒක තහවුරු කරන්නේ කොහොමද? ඒ ප්‍රතිශතක අගයන් සංඛ්‍යාත්මක අගයන් ඉදිරිපත් කරලා. ඒක නිසා හොඳට මතක තියාගන්න දත්ත අහල නැතත් හරිද? වැදගත්කමක් එහෙම ලියන්න ඕන තැනක අහල නැතත් දෙවෙනි පත්‍රයේදී අහල නැතත් ඒක සනාථ කරන්න කරුණු ලියද්දී ඔබ දත්ත දන්නවනම් දත්තත් එක්ක ලියන්න. ඔබට ඒකට නියත වශයෙන් ඒ ගුරුවරු සතුටටපත් වෙනවා, සෑහීමටපත් වෙනවා, ගුරුවරට තහවුරු වෙනවා මේ දරුවා හොඳට මේ ගැන අවබෝධයෙන් ඉන්න දරුවෙක් කියලා. ඒක නිසා ඒකට මුළු ලකුණු ලබාගෙන විශේෂ ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. එහෙනම් මේ දෝෂයක් ඔබට මොකද දෝෂය? දත්ත පාඩම් නැහැ. එක්ක පාඩම් තිබුණා දත් ඉදිරිපත් කරන්නේ දත් ඉදිරිපත් කිරීමේ හුරුවක් නැහැ. එහෙනම් ඒ වැරද්ද ඒ දෝෂය හදාගෙන අපි විශේෂ ප්‍රතිඵලයකට යමු. එහෙනම් ඔබට ජය. ආයුබෝවන්. ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක